සුමිත් මහත්තයාට ඔන්න දිනේ 12/6 2012 3:34ට හරිද මේක ගන්න සුමිත් මහත්තයාට සුමිත් මහත්තයා බලාගන්න මෙතන තියෙන සම්පූර්ණම 4 පට්ටම් කණු 1 2 3 4යි 5 6 7 8 9 10ක් තියෙනවා මෙතන තියෙන 4 පට්ටම් කණු 10ක් හරිද ඒක මැද්දෙන් මේ වලක් තියෙනවා මේකේ කාලා හරිද වටේට මේකේ හැමතැනම තියෙන බැලු තැන ගල් කණු සුමිත් මහත්තයා හරිද මෙන්න මම උඩට යනවා නේ සුමිත් මහත්තයා මේ මම යන්නේ උඩට ඉතින් තියෙනක තනි කර ගල් කන්දක් තියෙන්නේ තනි කරම කැලේ බල් ටික ගහ කරන්න පුළුවන් ගැටලුවක් නැහැ ඔය තියෙන්නේ වැඩි හරිද පොඩ මේ නගින පොඩි මේක දිනන තුමින් වල තනි අටපට්ටම් කනුව කඩලා තියෙන්නේ මේ මට අටපට්ටම් කනුව කට් කරලා තියෙන්නේ මේකට සුමිත් මහත්තයා අටපට්ටම් කනුව අඩි 7කට වැඩිය උසයි මේකට අටපට්ටම් කනුව ඒකට අර සමානම උසයි ඕම් බඳුන ඒ වගේ අටපට්ටම් කණු 4ක් තියෙනවා අනික කෙලි මේ තියෙන 4ම අටපට්ටම් ඒකට මේවා සම්පූර්ණයෙන්ම 4 පට්ටම් කණු හරිද මේ ඔක්කොම 4 පට්ටම් අනිත් ඒවා මේ තියෙන්නේ ගල්ට නගින පඩි පෙළ බලයෙන් කරලා තියෙන්නේ උඩ තියෙන අකුරු පෙළක් එක කටාරම කරලා හරිද මේ තියෙන්නේ වාට කරලා තියෙන ප්ලාස්ටරේ සෙල්ලිපයක් වගේ එකක් නම් ඔය තියෙන හරි මෙතනින් දිනම පීල්ල කරලා යන දිගටම මම අනිකට මේ සම්පූර්ණ කරලා තියෙනවා මේක පීල්ල මෙතෙන් යනකල් කොටලා ඉවරයි මේවා කොට යන්න පුළුවන් මම තියෙන්නේ මේක මැද තියෙනවා මෙතනත් පිනිෂින් මෙතනත් පිනිෂින් පට්ටෙටම පිනිෂින් මේ තියෙන්නේ ප්ලාස්ටර් පෙරුවා මෙතනත් පිනිෂින් ඊට අපිට මෙතනත් පිනිෂින් නේ
මේ ඔක්කොම පිනිසින්. අනිත් උපරිම මැදලා තියෙනවා. ඒතකොට තා බොඩි ප්ලාස්ටර් එකක් තියෙනවා ඊට එහා පැත්තේ. මේක තමයි මට පොකුණ. හරිද? පොකුණ මැදට තියෙනවා මෙන්න මේ හතර පට්ටම් වගේ කණු තියෙන. හතර පට්ටම් වගේ කණු අතනක් තියෙනවා. එකක් මට පේනවා. මේක දෙනවා බිම දාලා. පොකුණ ගැඹුරු යෝගේ නාම හදෝ පේන්නේ. මේ දැන් ගෙම් පිනිසින්න. එතනයි. මෙතනයි. මේක තියෙනවා මට තනිකර මල් ආසනයක්. අඩි 6ක් දිග දෙකමාරක් විතර පළල. දෙකකට වගේ ඉට්ටු තියෙනවා. හරි අතර පිනිසින් තියෙනවා. මෙතන තියෙන ගාබ් දෙකක් තියෙනවා. හොලේ භාගයේ තියෙන ගල්ලා නම්